ආයුබෝවන් තෙරුවන් සරණයි ලංකාවාසී ලෝකවාසී සියලුම ජනතාවට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නවග්‍රහයන් පිළිබඳව. දැන් ග්‍රහ 10 දෙනෙක් කියලා නැප්චූන් කියලා තවත් කෙනෙක් හඳුන්වගෙන තියෙනවා ජ්‍යොතිෂය අනුව. මේ සංකල්පය තථාගත ලෞතර බුදු ඇසින් දකින්නේ කෙසේද කියන එක තමයි අපි අද මාතෘකාවට කතා කරන්නේ. සියලු රටවැසියන් අවබෝධය කරගත යුතුයි. මේ ජ්‍යොතිෂ්‍ය වේදීන්ගේ සංකල්ප ඇත්තද නැත්තද කියලා අපි අවබෝධය කරගන්න ඕනේ. මොකද ලෞතර දහම කියන්නේ අවබෝධයෙන් සරණ ලබා ගැනීම. එතනදී මේ බුදුහාමුදුරුවන් තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ග්‍රහලෝක ගැන. ඒ ග්‍රහලෝක කොපමණ දුරකින්ද තිබෙන්නේ? බ්‍රහ්ම ලෝකේ කොතනද තිබෙන්නේ? බ්‍රහ්ම ලෝකෙට ඉහළින්ද තිබෙන්නේ? මේ ග්‍රහලෝක අපිට පේනවද? පේන්නේ ග්‍රහ තාරකාවන් විතරද? ඇස් දෙකට පේන ග්‍රහයින් දෙදෙනා කවුද? සූර්යයා සහ චන්ද්‍රයා. නවග්‍රහයින් කියන එකට අපි නිකන් පොදුවේ විහාර කරන භාෂාවෙන් කතා කරනවා නම් ග්‍රහ 9 දෙනෙක් ගැනනේ. එතකොට මේ ග්‍රහ 9 දෙනාගෙන් අපිට දැනට පේන්න ඉන්න දෙන්නේ තමයි සූර්යයා සහ චන්ද්‍රයා. ලෞතර භාගතුන් වහන්සේ දේශනා කරන වදානවා පින්වතුනි මෙන්න මේ සූර්යයාට වන්දනාමාන කරන්න කියලා. බුද්ධ දේශනයක්. ඇයි ඒ? සූර්යාගේ ශක්තියෙන් කිරණෙන් තමයි අපි ජීවත් වෙන්නේ, අපට ජීවය ලැබෙන්නේ. අපි එනම් කළගුණ සැලකීමක් වශයෙන් අපි ජීවත් කරනවට අපේ උදේ හවස වන්දනයකට ගැටලුවක් නැහැ. ඊට පස්සේ චන්ද්‍රයාට වඳින්න ඕනේ. අයි චන්ද්‍රයාගේ සිසිලසෙන් තමයි අපිට හැමදේම සිදු වෙන්නේ ජීවිතේට. එහෙනම් අපි නවග්‍රහයන් කියලා හැඳින්වුවට අපි දකින්නේ දෙන්නයි අපිට ස්පානෙට පේන්නේ. අනිත් අය ඉන්නේ ගොඩාක් දුර වෙන්න පුළුවන්. එහෙනම් මේ පේන්නේ නැති දෙයක් ගැන ඔස්සේ දුවනවද? පේන දේ උගඳ පුදාගෙන තමන් සරණක් ලබාගෙන යනවද කියන එක ජනතාව සතුයි. ග්‍රහ දෝෂයක් තමාගේ දෙසට හැරෙන්නේ කොහොමද? ඒකෙන් මොනවද සිදු වෙන්නේ? ග්‍රහ කිරණයකට පුළුවන් නේද මනුස්ස ජීවිතයකට බලපෑම් සිදු කරන්න? හොඳින් අවබෝධය කරගන්න ජන සමාජය. කේන්දරයක් කියලා එකක් හදලා තිබෙනවා. උප්පැත්තේ උපං වේලාව කියලා එකක් ලියලා තියෙනවා. මේ උපං වේලාව නැත්තම් කේන්දරයක් හදන්න බෑ කියලා කියනවා. එදා රජ දවසේ කේන්දරයක් කියලා දෙයක් නෙමෙයි තිබුණේ, ග්‍රහයත් එක්ක සම්බන්ධ වෙන ජ්‍යොතිෂ ශාස්ත්‍රවේදියෝ තමයි හිටියේ රාජ සභාවේ. ඒ අය තමයි ඒවා ග්‍රහ තාරකම එක්ක සම්බන්ධ වෙලා කතා කරලා ගණන් හදලා කරන එක. ඒතර දැන් තිබෙන්නේ කොටු කොළ ටිකක් හදලා ඒ සඳහා පාඩම් පොත් ටිකක් පාඩම් කරලා යන සමාජයක බිය ගන්වීමක් ඇති වෙනවා කියලා මට නිකන් අවබෝධයක් තියෙනවා මේ සමාජයේ. කේන්දරේ බලපු ගමන් කියනවා සෙනසුරු ඉන්නවා, අතපය කැඩෙන්න තියෙනවා, මැරෙන්න තියෙනවා, ඔපරේෂන් කරන්න තියෙනවා කියලා කියනවා. කිව්වම ජන සමාජය බය වෙනවා. බය වුණාම මේ කට්ටිය নানা විදි දේවල් කරපලඳින්න, සුර දාගන්න, අර පලඳනාව කියලා නම් වශයෙන් මන් දන්නේ. එහෙම කරනවා. එතකොට අපි මේ කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැනේ. තෙරුවන් සරණ ලබා ගත්තා නම්. බුදුහාමුදුරුවෝ කියන දර්ශනේ රැඳෙලා හිටියනම් බිය උපදින්නේ නැහැනේ. බය නැති කිරීමේ මාර්ගයක් නේ දේශනා කරේ. එහෙනම් අපි ළඟ තියෙන සරණ අපිට සරණක් ලෙස දැක්කනම් අපිට ග්‍රහයින් ආපහු කරදර කරන්න එන්නේ නැහැ කියන එක තමයි ලෝකෝත්තර ධර්මයේ පෙන්වලා තියෙන්නේ. එහෙනම් අපි දැනගත යුතුයි යම්කිසි ග්‍රහ කිරණයක් අපි දෙසට හැරෙනවා නම්, හැරිලා තිබේ නම් අපි ඒකෙන් වෙන් කරගන්න, ඒකෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක සරලව විග්‍රහ කරලා දෙන්න. ඒක අවබෝධය කරගන්න ඕනේ. නවග්‍රහයන් ගැන හැම දෙයක්ම අවබෝධය කරගන්නනේ පරීක්ෂණ කරන්න තිබෙන්නේ. එතකොට නවග්‍රහයන් කියන අයගේ කිරණ අපි සංගට එන්නේ අපි අසුබ ලෙස ජීවත් වුණොත් පමණයි. ඒක මේ සබහා ධර්මයේ තුල තියෙන සතර භූත ධාතු විතර තියෙන බලයක්. මේ අසුබ කිරණ අපි ළඟට ගන්න ආකාරය නොගන්න ආකාරය තමයි ලෞතර දහමේ කියලා දෙන්නේ. අපි වැරදි වැඩ කරමින් අපාගතන වැඩ කරනවා නම් ඔහු කරා අනිවාර්යයෙන්ම පාප කර්ම සිදු වෙනවා. චේතනහම් භික්කවේ කම්මං වදාමේ කියලා දේශනා කරේ නිසා. එහෙනම් අපි දැනගන්න ඕනේ ක්‍රියාව සිදු කරද්දී හොඳ නරක අවබෝධය කරගෙන ගියාම අපිට කිසිදු ඔය කියන ග්‍රහයකින් ග්‍රහයින්ට බෑ අපිට හානියක් කරන්න කියලා. ඒකට උදාහරණය රටේ සමස්ත ජනතාවට පෙන්වන්නේ දැන් මේ කතා කරන සමීර වඩුගේ කියන කෙනාට වයස අවුරුදු 46ක් පිරිලා නම් ඔහු සතුව තවමත් කිසිදු යන්ත්‍රයක්වත් ඔය කියන ග්‍රහ දෝෂයක්වත් බලපවතිනවා කියලා කිසි දෙයක් කරගෙන නැහැ, නූලක්වත් පලන්දන්නේ නැහැ. එතකොට ඒ කියන කිරණ මට පවතින්න ඕනනේ. සෙනසුරු ඒ රාෂ්ට්‍රක ලබන්න ඕනනේ. එහෙනම් එසේ නොවෙන්නේ මා සතුව කොමනයන් හෝ දර්ශනයක් ඇති. ඒකට ග්‍රහයින් කැමති ඇති. ඒ අසුබ කිරණයක් නොදෙන්නේ ඒ නිසා. අන්න ඒ වගේ ඔය ඇත්තන්ට කියන්නේ සමස්ත ජනතාවට මේ කේන්දර උස්සගෙන යනවට වඩා තමන් හරි අවබෝධයකින් ලබාගෙන ගෙදර නිවසේ ඉඳන් මේ රාජකාරිය බැහැර කරන්නේ නැතුව කරගෙන අවශ්‍ය නම් ඊටාම අවශ්‍ය නම්
බුදු පියාණන් වහන්සේගේ බෝසමිඳුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ පූජාව පවත්වන්න. ඒකට අපි ඉදිරියේදී සුදුසු කවි පෙළක් නිර්මාණය කරලා තිනවා. ඒක අපි දෙන්න බලාපොරොත්තු වෙනවා ජනතාවට. සෝභා ධර්මයේ ආශිර්වාදයක් තියෙන එකක්. සහ එතකොට බෝධි පූජාව කියන එක හරි වැදගත් දෙයක් අපේ ජීවිතේට. මොකද බුද්ධ දර්ශනයනේ. ඒක ස්වභාව ධර්මයක. ඒකයි. අර අසුබ කිරණ බෝසමිඳුන් වහන්සේගේ සෙවණේ ඉන්නකොට තමන් සතුව තිබෙන ශරීරයේ තියෙන අසුබ කිරණ ටික උරා ගන්නවා. ඒක තමයි ටික වෙලාවක් ඒකේ රැඳිලා ඉන්න කියන්නේ එතන සෙවණියට. ඒ ඉන්නේ අපේ අසුබ කිරණ ටික උරා ගන්නවා එයා. එතකොට අපි කළගුණ සැලීමක් වශයෙන් බෝසමිඳුන්ට පැන් කල්යක් දෝවණය කරලා එනවා ඔබ චිරහත් කාලයක් වැජ වේවා. සුරක්ෂිතව වේවා. නෑ දැන් කියනවා ජ්‍යොතිෂ වේදියා පැන් කල 21ක් නාවන්ට 7ක් නාවන්ට ඒ වගේ 100 දෙනෙක් ඇවිල්ලා නෑවුවොත් ජනතාවගෙන් අහන්නේ බෝධිය අපවත් වෙන්නත් පුළුවන්. එතකොට එනං හිංසාවක් එතෙන්ට අපි කරන්නේ. ඒ ධර්මය නෙමෙයි අධර්මය. එහෙනම් මේක අවබෝධය කරගෙන නවග්‍රහයින්ට බය වෙන්න එපා. ඒ ග්‍රහතාරකම් තියෙන සෑහෙන ඉහළ කොටසක තියෙන්නේ. ලෝකයක් ඒක. ග්‍රහ ලෝකයක්. ඒ ග්‍රහ ලෝකයට යන්නේ ඔය විද්‍යාඥයෝ යන්නේ ගිහිල්ලා හොයාගෙන එන්නේ. එහෙනම් අපි බය වෙන්න ඕනේ නෑ ඒවට. ඒ නිසා මේ උදේහවා සූර්යයන්ට චන්ද්‍රයට වැඳලා ආශිර්වාද ඉල්ල ගන්න. ස්වභාව මාතාවට ආශිර්වාදය කරන්න කියලා ඉල්ලන්න. ඒ ටික ඔබට හොඳටම ඇති වේවි. නොදන්නා වූ පැතිකඩක් තමන්ගේ ජීවිතය ආලෝකයක් ලබා ගන්න පුළුවන් මාර්ගය මේ කියලා දෙන්නේ. සෞරග්‍රහ මණ්ඩලය අපි අවබෝධය කරගෙන ජ්‍යොතිෂ්‍ය වේදියොත් කියන්න දැනගන්න ඕනේ ජනතාව බය ගන්නවත් නැතුව ග්‍රහ කිරණ වලින් සුභාසුභ මිශ්‍ර ඵලදායි මෙසේ ආකාරයෙන් කිංගවිස්සති තාරකා කියලා කිව්වේ ධාතුන් වහන්සේ. ඒ නිසා ඒ අනුව පැහැදිලිවම තමන් ජීවත් වෙන රටාව ගොඩනගා ගත්තොත් ග්‍රහ බලපෑමක් අපිට බලපවතින්නේ නැහැ. ධාර්මික ගති පැවතුම් ඇතුව කෙනෙක් ජීවත් වෙනවා නම් ඔහුට දෙවියනුත් নমස්කාර කරනවා කියලා තමයි කියන්නේ. අර හිටියොත් හොඳට හැටි දෙවියොත් නමට වඳිය කියලා කියන්නේ කියමනක් ඒ නිසා. ඒක හොඳට අවබෝධ කරගන්න නිකන් ආවට ගියාට කියන දෙයක් නෙමෙයි. සෞරග්‍රහ මණ්ඩලය ගැන අවබෝධය කරගෙන දන්නේ නැති දේවල් තියෙනවා නම් කේන්දරයක් අරන් ගිහලා බලාගත්තට කවන්නේ. ඒ පසුපසම හඹා යන්න එපා. එතකොට අපි ලෞතුරු දහම අවබෝධය කරගෙන යන ගමනක් නෙමෙයි වෙනවා. ශාස්ත්‍රඥ වහන්සේ කියපු දේශනයක් තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක කරලා ඔබලාගේ සරණ ලබා ගන්න. Tamanට පිහිටක් කරගන්න ඒ තමා සතු තියෙන ශක්තිය. උප්පැත්තිය ලැබනකොට මේ ශක්තිය අරගෙන එන්නේ. ඒක වැහිලා තිබෙන්නේ. ඒකට තමයි ඔය පිනපව කියලා කවුරු හරි හඳුන්වන්නේ. ලෝකෝත්තර ධර්මයේ තියෙන කුසල කුසල් කියලා. පිනපව කියලා තමයි අපේ ජන සමාජය හඳුන්වන්නේ. අනංගේ පින් පව් පළ දෙනවා කියන්නේ ඔනෝය තමන් ජීවත් වෙන රටාව අනුව. ඉතින් මේ නිසා අපේ ජනතාවට දැනුවත් කරන්නේ නවග්‍රහයින්ම කියලා හඳුනගෙන ඒ ඔස්සෙම ගමන් කරන්න එපා. බියසකයෙන් තොරව ජීවත් වෙන්න ධර්මය අවබෝධය කරගෙන තමන්ට තමන් සරණක් කරගන්න. ඉදිරි වැඩසටහන් වලදීත් අපි තව තවත් දැනුවත් කරනවා. දුරකථන අංකයක් දාලා තියෙනවා. ඒවට සම්බන්ධ කරගෙන වැඩි විස්තර කතා කරන්න අවශ්‍ය නම් ඒ විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ නාලිකාවේ ඔබලා සියලු දෙනාම ඉදිරියටත් රැඳී සිටිනවා නම් මේ හැම දෙයක් ගැනම අවබෝධයෙන් ලබා ගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.